වසර දහස් ගණනකට පෙර ලක්දිව කැලණිපුරවරය පාලනය කළේ කැලණිතිස්ස රජුය. එහෙත් ඔහු අතින් සිදු වූ බරපතල අත්වැරැද්දක් හේතුවෙන් මුළු මහත් රාජ්‍යයටම මහා ව්‍යසනයක් ළංගා වෙමින් තිබුණා. රජු අහිංසක රහතන් වහන්සේ නමක කෙරෙහි සැක් උපදවා උන්වහන්සේ වූ උණු තෙල් කේතලයක දමා මරා දැමීමට නියෝග කළයා. මේ සෝබාදහම පවා කෝප ගැන් වූ දරුණු පාපකර්මයක් විය. රහතන් වහන්සේ පිරිනිවන් පෑ මොහොතේම සාගරයේ කෝපයට පත්විය. දිය රකුසා ගෝඩබිම ගිලගනිමින් කැලණිය දෙසට වේගයෙන් ඇදී ආවේ තමා වරද තේරුම් ගත් රජු මරණ බියෙන් දෙවුලන්නට විය. දෛවඥයන් පැවසුවේ මේ ව්‍යසනය නැවැත්වීමට නම් රජුගේ ලෙයින් උපන් දියණියක සාගරයට පූජා කළ යුතු බවයි. රාජ්‍යය බේරා ගැනීම සඳහා තරුණ කුමරියක වූ විහාර මහා දේවිය ඉදිරිපත් වූවා. එය තම ජීවිතය රට වෙනුවන් කැපකිරීමට ස්වකැමැත්තෙන් තීරණය කළයි. රජු විසින් රජුගේ දියණියයි යනුවෙන් සඳහන් කළ ඌරුවක් සහිත රන් ඔරුවක් සකස් කරන ලද. එය සියලු දෙනාගේ කදුළු මැද මුහුදට දියත් කිරීමට සූදානම් කෙරිණි. එය තම පිය රජුගෙන් සහ මව් බිමෙන් සමුගත්තාය. සාමකාමී මුහුණක් සහිතව ඒ රන් ඔරුවට නැගුණේ මරණය පෙනි තිබියදී. රන් ඔරුව රළමත් පාවෙන්නට විය. මුහුද සංසුන්වීමට පටන්ගත්තේ ව්‍යසනය අවසන් වූ බවට ලකුණු පෙන්වමිනි. දින ගණනාවක් එය සාගරයේ තනිවම් අතරමන්ව සිටියායි. කුසගින්න සහ පිපාසය මැද එය තමන් අදහන දෙවියන් සහ ධර්මය කෙරෙහි විශ්වාසය තැබුවාය. අවසානයේ එයගේ යාත්‍රාවා රුහුණු දනොව්වේ කිරින්ද වෙරළට ළංගා විය. එය එයගේ ජීවිතය නව පරිච්ඡේදයක ආරම්භය විය. කිරින්දේ ධීවරයන් වෙරළේ තිබූ අමුතුරන් ඔරුව දැක පුදුමයට පත්විය. ඔවුන් එහි සිටි අසාමාන්‍ය තේජසකින් යුත් කුමරිය දැක රජුට පණිවිඩ යවූ. මහාදේවිය, මාගේ සිත ඔබට භක්තියෙන් පිරී ඇත. රජතුමනි, ඔබේ පැමිණීම මට ගෞරවයක්. රුහුණේ පාලකයා වූ කාවන්තිස්ස රජු වහාම එම ස්ථානයට පැමිණියේය. ඇගේ නිර්භීතකම ගැන අසා රජු මහත් ප්‍රසාදයට පත්විය. රුහුණේ අගරජින ලෙස විහාර මහා දේවිය අභිෂේක ලැබුවාය. ඈ සහ කාවන්තිස්ස රජු එක්ව රුහුණේ සමෘද්ධිමත් යුගයක් ගොඩනැගීමට අඩිතාලම දැමූ. මල් සුවදෙන් පිරිගිය විහාර මළුවක රාජකීය තේජස බැති සිතත් ඉදිරියේ නම්‍යශීලී වෙයි. සුදු සේදවතින් සැරසුණු ඈ ලක් දෙරණේ මහා මාතාවයි. දෑතේ රැඳි පියුම් මලක් සේම පිවිතුරු වූ ප්‍රාර්ථනාවකින් ඈත්තෙරුවන් නමදී. ඒ ප්‍රාර්ථනාව තනි පුද්ගලයෙකු වෙනුවන් නොව මුළු මහත් සම්බුද්ධ ශාසනයේත් හේල දේශයේත් ශිරස්ථිතිය උදෙසාම පමණි. කලකට පසු දේවිය කුසෙහි දරු ගැබක් හටගත්තේ මෙය රට එක්සේසත් කරන වීරයෙකුගේ උපතට මග සලකුණු විය. ඇයට අමුතු දොරදු කිහිපයක් ඇතිවිය. ඉන් එකක් හෝයේ මහා නෙළුම් මල් දහස් ගණනකින් ස්නානය කිරීමට ඇති ආශාවයි. ඇගේ වඩාත්ම භයානක දොළදුක වූයේ සතුරු රජකුගේ හිස කැපූ කඩුව සේදූ පැන් පානය කිරීමයි. මෙය අනාගත යුද්ධයක් පෙරනිමිති විය. පින්වත් පුත් කුමරෙකු මේලාවට බිහිවිය. ඔහුට ගැමුණු යන නම තබන ලදී. ඔහු ලක්දිව ඉතිහාසය වෙනස් කිරීමට උපන් වීරයාය. දෙවනුව තිස්ස කුමරු උපත ලැබුවේය. කුමාරවරුන් දෙදෙනාම රජ දේවියගේ මඟ පෙන්වීම යටතේ ඇදී වැඩුණා. මාතෘ භූමියේ අනාගතය රැඳී ඇත්තේ ශක්තිමත් අසිපතක පමණක් නොවේ. එය තීරණය වන්නේ දැහැමි හදවතක් මතයි. විහාර මහා දේවිය තමා පුත් කුමාරවරුන්ව සංඝ සෙවණට කැඳවාගෙන යන්නේ යුද්ධයට පෙර මෛත්‍රියත් අභිමානයට පෙර විනයත් ඔවුන්ගේ හිත් තුළ තැන්පත් කිරීමතයි. ලොවතුරු බුදු දහමේ සෙවණැල්ල යට හෙළය මහා වීරයන් බිහිවීමේ මග සකස් වන්නේ එලෙසයි. මේ අපගේ දේශය. අපි ඒ ආරක්ෂා කළ යුතුයි. මම ඒ ආරක්ෂා කරන්නම් අම්මේ. විහාර මහා දේවිය තම පුතුන්ට සැමවිටම ඉගැන් වූයේ දේශප්‍රේමයයි. උතුරේ සිටින සතුරු බලවේගවලින් රට නිදහස් කර ගැනීමේ වගකීම ඇය ඔවුන්ගේ සිත්වල පැළපදියම් කළාය. දින ගැමුණු කුමරු ඇඳේ හකුලාගෙන නිදා සිටිනු දැක දේවිය ඒ ගැන විමසුවාය.
එපිටින් ගොළු මුහුදත් මෙපිටින් සොලීනුත් සිටින කල මා කෙසේ සැතපෙන්නද. යන්න ඔහුගේ පිළිතුර විය. කාවන්තිස්ස රජුගේ වියෝව රුහුණට විශාල පහරක් විය. දැන් සියලු වගකීම් පැවරුණේ දේවිය සහ ඇයගේ පුතුන් මතය. රජුගේ මරණයන් පසු සහෝදරයන් දෙදෙනා අතර සිංහාසනය සහ හස්තියා උදෙසා අසමගියක් ඇතිවිය. රටේ අනාගතය අනතුරේ වැටුණි. මව් බිම බෙදී යනු දැකීමට අකමැති වූ දේවිය යුද්ධය නැවැත්වීමට ඉදිරිපත් වූවාය. ඇය තමා මාතෘත්වයේ බලයන් පුතුන් දෙදෙනා සමාදානය කළාය. ඇය ඔවුන් දෙදෙනා මහා සංහරත්නය ඉදිරියට ගෙන ගොස් නැවත කිසිදා යුද්ධය නොකරන බවට පොරොන්දු කරවා ගත්තාය. අපි යුද්ධයට සූදානන් වෙමු. ජයවේවා! දැන් කාලය පැමිණ ඇත. ලක්දිව එක්සේසත් කිරීමේ මහා යුද්ධය සඳහා රුහුණේ සේනාව සූදානම් විය. පුදුමයතු කරුණ නම් විහාරමහා දේවියක් තමා පුතු සමග යුද පිටියට යාමට තීරණය කිරීමයි. එය සෙන්පතියෙකු මෙන් සේනාවට ධෛර්ය දුන්නාය. රුහුණේ සිට අනුරාධපුරය දක්වා මහා සේනාව ගමන් කළේය. දේවියගේ පැමිණීම සොල්දාදුවන්ගේ උද්‍යෝගය දෙගුණ කළේය. මගදිගට තිබූ සතුරු බලකොටු එකිනෙක බීන්ද වැටුණි. දුටු ගැමුණු රජුගේ නායකත්වය සහ මවගේ උපදේශ ජයග්‍රහණයට මඟ පේදීය. තීරණාත්මක විජිතපුර සටන ආරම්භ විය. කඩොල් ඇතුගේ සහ දසමහා යෝධයන්ගේ වීරත්වය මෙහිදී කැපී පෙනුවේ. උතුරේ පාලකයා වූ එලාර රජාද යුක්තිගරුක පාලකයෙකු විය. ඔහු තමා අන්තිම මොහොත දක්වා සටන් කිරීමට සූදානම් විය. ඉතිහාසයේ දැවැන්තම ද්වන්ද සටන ආරම්භ විය. රජවරුන් දෙදෙනා ඇතු පිට නැගී මරණය තෙක් සටන් වැටුණහ. අවසානයේ එලාර රජු පරාජය විය. ලක්දිව වසර ගණනාවකට පසු නැවතත් එක් පාලකයෙකු යටටට පත්විය. විහාර මහා දේවියගේ සිහිනය සැබෑවිය. තමා පුතා මුළු රටම නිදහස් කරගත් බව දැකීම එය ලැබූ ලොකුම සතුටයි. දේවියගේ උපදේශ පරිදි පරාජිත එලාර රජුට පවා ගෞරව දැක්වීමට දුටු ගැමුණු රජු කටයුතු කළයයි. එය උසස් සිංහල සංස්කෘතියේ ලක්ෂණයකි. යුද්ධයෙන් පසු රටේ ආගමික පුනරුදය උදෙසා දේවිය පෙරමුණ ගත්තාය. මහා ස්තෝප සහ විහාරස්ථාන ඉදිකිරීමට ඇය මඟ පෙන්වූවාය. රජු කොතරම් බලසම්පන්න වුවද තම මව ඉදිරියේ ඔහු සැමවිටම යටහත් පහත් පුත්‍රයෙකු විය. ඇගේ උපදෙස් ඔහුට ශක්තියක් විය. රටපුරා සාමය සහ සෞභාග්‍ය රජවිය. විහාරමහා දේවියගේ කැපවීම නිසා ලක්වැසියන් නිදහසේ හුස්මගත්තා. ඇය තම ජීවිතයේ අවසාන කාලය ආගමික කටයුතු සඳහා කැප කලාය. ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු චරිතයක් බවට ඇය පත්විය. විහාරමහා දේවිය යනු හුදෙක් රැජිනක් පමණක් නොවේ. ඇය ලාංකේය කාන්තාවගේ ශක්තිය, ධෛර්යය සහ දේශප්‍රේමයේ සදාකාලික සංකේතයයි. ඇය මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ මෑණියන් වීමට පෙරුම් පුරන උත්තමාවියකි. විහාරමහා දේවියගේ නාමය සදාකල් වැජඹෙනු ඇත්ත. මේ වීඩියෝකට ඔයා කැමති නම් ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක දැන්ම subscribe කරන්න.